ඇයි කතා නැත්තේ? කතා කරන්න දෙයක් නැති හින්දා. තමන්ගේ හිත ඇතුළට ඔච්චර හිර වෙන්න එපා මිගාර. ලොකු සර් කියන්නේ ඇත්ත. මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙන්නේ නැත්තම් අපිට හැම දෙයක්ම නැති වෙනවා. ඔය විතරක් නෙවෙයි. මේ ගමේ මිනිස්සුන්ට තමන්ව නැති වෙනවා. වයකට කැමතිද? මම දැන් මොනවද කරන්න ඕනේ? කරන්න ඕනේ අහවල් දෙය කියලා මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ. ඔයා මේ ගමේ ඉන්න බුද්ධිමත්ම තරුණයා. ඔයාම හිතලා බලන්න. සුමිත්ට පුළුවන් වුණා ඒකට වෙච්ච අසාධාරණයට විරුද්ධ වෙන්න. පුංචි උනාට උගේ තායියයි. කොහෙද යන්න හදන්නේ? ඔහොම ඉන්න. බර කේන්ති කිව්වේ. ඔව්. කියව. මොකද? මට මගේ හීන නැතුණා මිගාර අයියේ. ගමනේ දැන් බම් මේ කඩලා දැන්. මං හිතලා කලේ නෑ. මගේ හීනෙම මුතුර ගත්තා. බාණ්ඩල. ඔව්. මට අඬන්න ඕනි. දැන් මට මං විතරයි ඉන්නේ. මේ ලොකු තාත්තා මට අපූර්ව කතාවක් කිව්වා. මට උඹේ කටින් මේක අහන්න ඕන. කියපන්. මොකද වුනේ? ග්‍රාම සේවකයා මාව ඇන්දුවා. පහුගිය දවස් ටිකේම උගේ පස්සේනේ මන් දිව්වේ. ජගත් මොකද උනේ? මුකුත් නෑ. එයි මට බොරු කරන්නේ? මං කාටවත් බොරු කරේ නෑ. මට ඕන උනේ මේ ගමේ උන්ට වැඩ කරන්න. දියකට ගහගෙන හරියනවද? මං ගහගන්න ගියේ නෑ ඇයිසේ? තමුසේගේ මල්ලි මට ගහන්න ආවේ. අපේ මල්ලි සුමිත්? ඔව්. ඌට අවුරුදු 18ක්වත් නැහැ. ඌට ඉඩම් ඕන වෙලා. මම සීලාචාර විදිහට ඌට කිව්වේ. උඹට බැන්නේ කැත විදියට. මට පොල්ලකුත් යන්ගින්නලු ගහන්න නේ. ඌ එනකන් තමයි මම බලන් ඉන්නේ. හරි හරි. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මං ඒවා බලා ගන්නම්. කලබල නොවෙන්න පුළුවන්ද? ඌ කිව්වා මං ගස් කපනවා කියලා. තමුසේ කිව්වා නේද මං ගස් කපනවා කියලා? හා? ඔයාට පිස්සුද? මං දන්න ඕක කිව්වේ කවුද කියලා. මං අල්ල ගන්නම්කෝ කිව්ව. කවුද? අර ස්කූල් ටීචර්? තිලක. ඒකේ ඉරිසියයි අපිට. මං දැකලා දිනා ඒකේ ඔයාදිහා බලන විදිහ. මායාකාරී. ගහන්න ඕනේ ඔකිට වල්ලීරි. මං දැන් යන්න ඕනේ. මට වැඩ තියෙනවා. අනේ ඉතින් මං දැන් ආව විතරයිනේ. මට මේ හුරතල් වෙන්න පුළුවන් කමක් නැහැ. මට රාජකාරී වැඩ තියෙනවා. මොකද එකපාරට වැරදි කතා දාන්නේ? තමුසේගේ මල්ලිට කියනවා ටිකක් පරිස්සම් වෙලා ඉන්න කියලා. ඌ කණ්ඩ දීපුවත් හපා ගන්න බල්ලෙක්. උගේ අක්කත් එහෙම නැත. මොකද තමුසේ කිව්වේ? මං එහෙම තමුසේට ලේසියෙන් යන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න එක. අරපන් ගෑණි. ඔබ දන්නවද මිගාර අයියා මේ වැව ගාව තියෙන ඉඩම් කට්ටියට මම කොච්චර ආසාවෙන්ද හිටියේ ආ ඒක මට නැතුනොත් ඉඳලා වැඩක් නෑ බං මේ මට පුළුවන් උඹේ හීනේ හැබෑ කරලා දෙන්න. මට ඊකාරද ඔව් ගමේ හැමෝම හිතන්නේ මම විකාරෙන් දොඩවනවා කියලා තමයි. නෑ බා.
මං කියන්නේ ඇත්ත. ඔය ඉඩම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ග්‍රාම සේවකයෝ එලවන්න ඕන. අන්න ඒකනේ උඹට මං කියන්නේ. ග්‍රාම සේවකයට පොළු පාරක් ගැහුවා නම් සේරම ඉවරයිනේ බං. ඕකනේ කියන්නේ. එහෙම හරියන්නේ නෑ බං. තනි අතකින් පුළුවන් ද අප්පුඩි ගන්න? බලපන්. උන් උඩහ කැලේ මේලි කරනවා. සතා සිව්පා උන්ට බය දුවනවා. ඒ වතුර ටිකටත් තට්ටු කරන්න බං හදන්නේ උන්. කියපන්. එක V8ක් ගෙදරක් හරිය තියෙනවද අපි? ඇයි ඒ? මට ඕව තේරෙන්නේ නෑ බං. උඹ කියන් අර ග්‍රාම සේවකයා එළවෙන විදියක් මට. මේ ඔබ ගමේ උන්ට ගිහින් කියාපන් කැලේ වටලන්න එකතු වෙන්න කියලා. උඹට පුළුවන්? උඹම ගියා. වැඩක් නෑ බං. මං කිව්වට උන් අහන්නේ නෑ නෑ. උඹ හිමිනා වගේ හිටියට මිනිස්සු උඹට කැමති. ඔබ දැන් ගෙදර ඵලයන්. උඹේ තරහා ගියාම මම උඹට කතා කරන්න. ඵලයන්. විකාරයේ මං ග්‍රාම සේවකයට ගහන්නද? විකාර කතා නොකර ඵලයන් බං. වසන්ත ඇයි මිස්? කොහොමද මහත්තයා? සර් ළඟට ගියා මිස්. කොහෙටද දන්නේ නේද ගියේ? මේ ළඟට ගිහිල්ලා එන්න ගියේ. ඇයි හදිසියද මිස්? ඔව් හදිසිය. අහම් කියන්නකෝ මම ඇවිත් ගියේ කියලා. ඔය එන්නේ. මොකෝ මේ ඉස්කෝලේ ගියපයින්? මට වැදගත් කාරණාවක් තියෙනවා කියන්න. කාරණා මොකක්ද කියන්නේ? සුමිත් ග්‍රාම සේවකට ගන්න පොල්ලක් අරන් ගිහිල්ලා. මගදී ලකුසට හම්බෙච්ච හින්දා බේරිලා තියෙන්නේ. අපි මොන හරි කරන්න ඕන. සුමිත් කරද GS ගහන්නේ? GS කොල්ලට වෙබ් ගාව ඉඩම් කැලලක් දෙන්න කියලා පහුගිය දවස්වල වැඩ අරන් තියෙනවා. දැන් ඒක කෙරෙන්නේ නැහැලු. කොල්ලට ඒකට කේන්ති ගිහිල්ලා. පුරිනි සුමිත් බාල වයස්කාරී. ග්‍රාමසේක නෙමෙයි රජුරුවවත් සුමිත් ඉඩම් ගන්න බෑ. ඒක නෙමෙයි වසන්ත දැන් තියෙන ප්‍රශ්නේ. කැලෑව කපන්නේ GS. ඒක සුමිත් දන්නවා. GS මෙහාටපත් වෙලා ආවේ ළඟදිනේ. ඒ උඩට මිනිහා කාලයක් තිස්සේ මෙහි කැරකිලා තියෙනවා. ඔයාව ඉන්ටර්ඩික් කළේ GS. එහෙමද? දැන් මොකද කරන්නේ? පොලිසියට කියන්න. පොලිසියට? රුවනි අපිට එහෙම එකපාරට කියන්න බෑ. අපිට මිනිහව සැකනම් අපි ෆලෝ කරන්න ඕන. සාක්කියක් නැතුව අපිට පොලිසියට කියන්න බෑනේ. පිස්සුද? මා විශ්වාස නැද්ද? එයා විශ්වාස නැතුව නෙමෙයි ළමයෝ. මේ ගම්වල වැඩ කරද්දි පිළිවෙලක් තියෙනවා. අනික අපි මේ ගමේ නෙමෙයි අපි පිටගම්කාරයෝ. අපි පරිස්සම් වෙන්න ඕන. මම මෙච්චර මහන්සිලා තොර කිසි ගාණක් නැහැ. හැමදේම සැහැල්ලුවට දගන්නේ. නෑ. මට තේරෙන්නේ නෑ. එක්තරා විදිහකට බලද්දි හැම ප්‍රශ්නයක්ම සැහැල්ලුවක් තියෙනවා. වසන්ත මටවත් එක වාද කරන්න තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු තට්ටු කරන්නේ මේ ගමේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ වතුර පොදට. ඒක ලොරි ගණන් කපලා කොළඹ යවනවා. හොඳයි ආණ්ඩුවේ රාජකාරී කරන හැටි. රුවනි බිරත්ත සර් මිස් කිව්ව දේ හරි. මේ ප්‍රශ්නවලදී නිශ්ශබ්ද වෙලා බෑ. අපි කෙලින්ම වැඩියට බහිමු. අපි හිතනවට වඩා ප්‍රශ්නේ බරපතල වැඩි වීරරත්න. උන් අතේ තුවක්කු තියෙනවා. උන් මිනිමරුව. ඔබට මිනිමාරුවකට මේකෙන් දෙකක් තිබ්බම අනිත් උන් නිකම්ම දුවනවා සර්. අනික ඔතන ඉන්නේ හුඟක් කුලීකාරයෝ.
වැඩි කල නොයෝ මේක ඉවරයක් දකින්න ඕන වීරරත්න. ඔබ මොකටද ජගත් මහත්තයාත් එක්ක පැටලෙන්න ගියේ? තියෙන කරදර මදිවට ඔබ තා හිරේ විලංගු වැටෙන්නද හදන්නේ? මං ගැහුවේ නෑ බං. ලොකු සර් හම්බ නොවන මං ගහන ඕක ඔලු කට්ට පුපුරන්න. වහගෙන උඹේ හැකර කට යක්කෝ කාට රැහුණත් ගිහලා කණේ තියයි. මොනවා වුණත් ඒ මහත්තයා කරන්නේ ආණ්ඩුවේ රාජකාරියක්. අනුගේ බම්බුවේ රාජකාරිය. ඌමා වැද්දෙක්. කැලේ ගස් කපනවා, සත්තු මරනවා. එක සැරයක් උඹට කිව්ව නේද කට වහ ගන්න කියලා? දෙයියනේ කියලා අපිට හරියාගෙන ආව විතරයි. උඹ ඒකටත් කෙල ගහ ගන්නද හදන්නේ? මං ගහපු කෙලක් නෑ බං. ගමේ හැමෝම දන්නවද? මොනවාද? ඌ හොරා කියලා. බලපංකෝ. දවසක ඌත් ඔගේ කනත් එක්ක රිංගනවා. මේ මං ඒක ගැන බලා ගන්නම්. උඹ උත් එක පැටලෙන්නේ නැතුව හිටපන්. මං පැටලෙන්න ගියේ නෑ බං. ඌයි මගේ හීන නැති කරේ. ඌ මට පොරොන්දු වුණා වැවගා ඉඩමක් දෙනවා කියලා. ඉතින් යකෝ උඹ මෝඩයෙක්නේ. උඹට තිබේ ආප්පෙන් මේ මහත්තයාට කියලා වැඩේ කරගන්න. කොහෙද? උඹට මිගාරයිගේ උස්නේ ගැහුවානේ. මට ගහපු උස්නයක් නෑ බං. ඌ නැති කරන අපි ගමේ උන්ගේ කැලේනේ. එක සැරයක් කිව්ව නේද කට පියාගෙන හිටපන්. මං කට පියන්නේ නෑකෝ. දපංකෝ මං ගහනවා ඔක ඔලු කට්ට පුපුරන්න. දපංකෝ. නේ උඹ පැටලෙන්නේ නැතුව හිටපන්. මං ඒ ගන්න දෙන ඔයත් එක බේර ගන්න. කෙල්ලේ සර්. උඹ නම් ධෛර්යය දාලා වැඩ කරනවා. මට උඹ ගැන දුකයි බං. මේ පාරේ යල්ල සෙයිද බං? පරක්කු වෙලා හරි වහීස ගිය සැරේ වැස්සෙත් එහෙමනේ. සර් කාට උගරක් බොනවද? මොකට ළමයි මම උඹේ කාට ටික බොන්නේ. මේ වසන්ත මහත්තයා දැක්කද උඹ? ඉස්සර නම් ඉඳලා හිටලා මේ පැත්තේ එනවා. ඇයි සර්? නෑ හදිසියට මට උන්නේ හම්බෙන්න ඕන. ඔන්න ඔය කාට ටිකක් බොමු සර්. මම මේ කල්පනා කරේ ළමයා උඹලා තාත්තා ගැන. දැන් ඕව ගැන කතා කරලා වැඩක් නෑ සර්. තනියා තාත්තව ගෙනිච්චේ හරියට හඳ රාහු ඇල්ලුවා වගේ. කළුවර කඳක් වගේ හිටපු මිනිසයා. කවුද දන්නේ ඔහොම දෙයක් වෙයි කියලා? සෝමදාස පොඩ හිටා. මට උඹත් එක්ක කතාවක් තියෙනවා. මං හදිසි වැඩකට යන්නේ. හවස් වෙලා හම්බෙන්නම් සර්. යන්න. දැක්කද උමාරු වෙච්ච හැටි. උඹ අයියා නම් කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා. ඒ කිව්වේ සර්? ඌ ජීඑස් මහත්තයන් පතුරන් අරගෙන කැලේ මුර කරනවලු. කැලෑ කපනේ ඌ මුර කරනවට උට පඩියක් ගෙවනවලු. කවුද ඔවා කියන්නේ? ඒක තමයි ඇත්ත. උගේ ජීඑස් උන්නහගේ මොකක් හරි ලොකු හොරයක් තියෙනවා. මම ඔක දැනගත්තේ චන්දි දවස්වල. මට වෙලාවකට ඌ ගැන පව් කියලා හිතෙනවා සර්. අපි වගේම ඌත් ඉගෙන ගත්තේ නෑ. පැටව 3 දෙනෙක් හදන්න ඌ ගන්න ධෛර්යය දැක්කහම ඇඟේ හිරිගඩු පිපෙනවා සර්. ඌ විතර නෙවෙයි බං. මේ ගමේ කී දෙනෙක් දුක් විඳිනවද? ඌ කරන්නේම වැරදි වැඩනේ. ඌට්ටිය කියන් ප්‍රේසංගෙලා ඉන්න කියලා. අන්තිමට සිද්ධ වෙන ජීඑස් මහත්තයා පැදුරට යනුකේ මාරු වෙන එක. තිලකෝ අයියව දැක්කද? මේ දැන් ගියේ? අනේ ගිහින් කියපන් ඉක්මනට එන්න කියලා. ඇයි මොකද? කවුද පොලිසියට කියලා අපි හොර ධර්මස් විකුණනවා කියලා. ඔහොම හිටින් බා මාත් එන්න. අපරාධේ. ඇයි? කවුද ඔක කැඩුවේ? කවුරු හරි කඩලා. ඕක ඔයාගේ හීනේ. ඔව්. හෝටලේ මුල්ගල. කවුරු කියලාද හිතන්නේ? කඩපු කෙනා දන්නවා. ඒත් වැඩක් නෑ. ඇත්ත. ඕක වටින්නේ හදපු කෙනාට. වැඩක් නෑ. ඇයි? දැන් ඒ හීන බොඳ වෙලා. විකාර කියන්න එපා. ඔයා ඉගෙන ගන්න. ඔයාට හරි යනවා. මොකක්ද යකෝ මේකේ තේරුම? උඹ මෙහෙමද මුර කරන්නේ? අපොඩා එලි බහින්න ගියාස. ඔන්න
ආයෙත් බොරුවක් කියන්න ගත්තා. යකෝ දැන් මම මෙතෙන්ට ඇවිල්ලා පැයකටත් වැඩි. දැන් ටික දවසක ඉඳලා මගේ බඩ වේලලා. බඩත් පුරවල දාලා වගේ. මේ මොකට මම කියන්නේ කියලා හිටියේ. දැන් ටිකක් සීරුවෙන් හිටා. හතුරු බෝයලා. හතුරු? ඔව්. මේ පිට මිනිස්සු නෙමෙයි. මේ ගමේමයි බෝයලා. ඒක මතක තියාගන්න. මන් දන්නවා සර්. උන්ට පේන්න බෑ අපි කාලා ඇඳලා ඉන්න එකට. බඩට බත් ඇටයක් නැතුව හිටියේ මගේ පොඩි උන් කන්නේ බොන්නේ සර් හන්ද. උන්ට ඒව දකින්නකොට ඇහි කටු ඇහෙනවා. උන්න ලොකු සර් කතා වුණාලු අපි ගැන. මන් දන්නවා. ඒත් ගුරාට වැඩිය තවත් කෙරුම්කාරයෙක් බිහි වෙන්න පුළුවන්. මේ හැම එකක්ම එළියට පැන්නේ අර වලත්ත කොල්ලා හින්දා. නැද්ද උඹ කියන්නේ? ඌ පිස්සෙක් සර්. ඒකනේ ඌ ඇවගාව ගෙවල් ගන්න හදන්නේ. ඔය ඔක්කොම මිකාර මල්ලිගේ වැඩ. මිකාරගේ මනස්ගාත තමයි ඌගේ ඔළුවටත් ගහලා තියෙන්නේ. හැබැයි එකක් තියෙනවා පුතෝ. සුමිතයට දෙක තුනක් අනින්න ඕනේ. ඕකගේ අතප්පයක් කැඩුවා නම් අනිත් උන්ගෙත් කට වැහෙනවා. එතකොට සර්ව නිකාම මාට්ටු වෙනවා. මොකද ගමේ උන් දන්නවා සර් ඉන්නේ ඌත් එක තරහින් කියලා. ඉතින් තමුසෙට තියෙන මේ ප්‍රශ්නේ මැදිහත් වෙනවා. ඉවරයිනේ. මම? ඔව්. මම මොනවලට කාටවත් ගහන්නේ? පව් අහිංසකයා. හරි හරි. එහෙම උණයි කියමුකෝ. මට බය තියෙන්නේ සර් මේ පොලිසිය ගැන්නේ. තමුසෙවට බය වෙන්න ඕනේ නැහැ. මම මේක කරන්න තනියම නෙවෙයිනේ. මගේ බොසත් එක්ක. බාගෙට බාගේ. මොකක් හරි ප්‍රශ්නයක් මතුනොත් බොසා ඉන්නවා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ සර්. මේ අයිසේ මට ජයනි ගැන සැකයි ඔයි. මේක මට බොරුවට ලීලේ පෙන්නලා ගුරාට ගිහලා මං ගැන කියනවත් දන්නෙත් නැහැ. සර් නෝකිව අත්හැරලා දාන්න. ඕකි තමයි ඔය මල්ලිය කුලප්පු කරලා යවන්නේ නැත්තේ. මම එක જાතිකේ වුණානේ. සර් ඒකිට කඩ කැල්ලක් දෙනවා කියලා කිව්වා. තමුසේ කොහොමද දන්නේ? ඒකනේ සර් කියන්නේ. ගමේ උන් ඔය ඔක්කොම දන්නවා. සර් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ගමේ ගෑනුන්ගේ. දැන් කොහෙද මේ යන්නේ? ආයි වටේට හරිය නෑ සර්. මම පොඩ්ඩක් ගිහිල්ලා එන්න.